මේ වන විට මල්ටිමීඩියා වටේදී අනුදී ගුණසේකර දෙවන ස්ථානයට පත් වෙලා තියෙනවා. එම වටේ ඇය ජයග්‍රහණය කළහොත් ලිහිසින්ම ඇයට අවසන් 40 දෙනා අතරට තේරීපත් වීමට හැකියාව ලැබෙනවා. ශ්‍රී ලාංකිකයින්ගෙන් ලැබෙන සහයෝගය නිසාවෙන් මෙම වටේ ජයගෙන ඇය අවසන් 40 දෙනා අතරට තේරීපත් වුවොත් එහිදී ඇයට ආසියානු කලාපයෙන් ප්‍රබලම අභියෝගයක් එල්ලවන්නේ ඉන්දියාවේ රු රැජින වන නන්දිනී ගුප්තාගෙන්. ඉන්දියාව නියෝජනය කර රෝමතිය නන්දිනී ගුප්තාට දැන් කාගෙත් වැඩි අවධානයක් යොමු වෙලා තියෙනවා. ඒ අවධානය වැඩි වුණේ ගෙවුණු දවසක ඇය තෝරාගත් විලාසිතාවක් නිසාවෙන් කිව්වොත් හරි. ටොප් මොඩල් වටේදී ආසියානු කලාපය නියෝජනය කරමින් ජයග්‍රහණය තමන් සතු කරගත් ඇය ඊට තෝරාගෙන තිබුණේ 2024 වර්ෂයේදී. ජනප්‍රිය බොලිවුඩ් තරුවක් වන ආන්‍යා පාණ්ඩේ එක්තරා විලාසිතා දැක්මකදී ප්‍රවර්ධනය කරු විලාසිතාවක්. ඒ නිසාම නන්දිනී ගුප්තා ටොප් මොඩල් වටේ ජයග්‍රහණය කිරීම පක්ෂග්‍රාහී එකක් බවටත් බොහෝම රටවල උදවියගේ අදහස් අතර දක්නට ලැබුණා. ඉන්දියේ රූ රැජින 2023 හැටියට කිරුළු පැනදී නන්දිනී ගුප්තා කියන්නේ අවුරුදු 22ක රාජස්ථාන යුවතියක්. ඇය දක්ෂ මෝස්තර නිරූපිකාවක්ද වෙනවා. ඒ වගේම ඇය රංගන ශිල්පිනියක්. කෙසේ වෙතත් අනුදී අවසන් වටේට තේරීපත් වුවහොත් ඇයට නන්දිනීගේ දැඩි අභියෝගයක් එල්ල වනු ඇති.